ඔයත් නිතර ඇතිවන තද බල හිසරදයකින් පීඩා විඳනවද? එනම් ඔයාටත් මිග්‍රේන් තියෙන්න පුළුවන්. අද අපි කතා කරමු මේ මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවරදය ගැන. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් ඔන්ලයින් ඩොක් සමග එකතු වෙලා ඉන්න. මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවරදය කියන්නේ නිකම් හිසරදයක් නෙමෙයි. මේක ඇති වෙන්නේ අපේ ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලුවක් නිසා. අපි දැන් බලමු මේ රෝගයේ පවතින රෝග ලක්ෂණ මොනවද කියලා. මිග්‍රේන් වල පවතින ප්‍රධානතම රෝග ලක්ෂණය තමයි විටින් විට ඇතිවන තදබල හිසරදය. මේක ගොඩක් වෙලාවට හිසේ එක පැත්තක ඇති වෙන්නේ. මේ හිසරදය ගොඩක් වෙලාවට පැය කිහිපයක් තිබිලා හොඳ වෙලා යනවා. නමුත් ඇතැම් විට දින කිහිපයක් වුණත් එක දිගට තියෙන්න පුළුවන්. මේ හිසරදය ඇතිවන වෙලාවට බොහෝ දෙනෙකුට ඔක්කාර ගතිය සහ ඇතැම් විට වමන යාම පවා සිදු වෙනවා. විශේෂම කාරණය තමයි හිසරදය පවතින වෙලාවට පවතින ආලෝකයට, ශබ්දයට හා ඇතැම් විවිධ සුවඳ වර්ගවලට පවතින සංවේදීතාවය. සරලවම කිව්වොත් මේ හිසරදය පවතින වෙලාවට තද ආලෝකය දකින විට හිසරදය වැඩි වෙනවා. ඒ වගේම ഘോഷාකාරී වටපිටාවක සිටින විටත් මේ හිසරදය වැඩි වෙනවා. ඇතැම් විට කෙනෙක් කතා කළත් මේ හිසරදය වැඩි වෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල විවිධ සුවඳ වර්ග නිසාද මේ හිසරදය වැඩි වෙනවා. ඒ කියන්නේ පර්ෆියුම් එකක, සබන් කැටයක, එහෙම නැත්නම් තීන්ත වර්ගයක වගේ දෙයක තියෙන සුවඳ නිසා මේ හිසරදය තව තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් රෝගීන්ට පෙනීමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේක ඕරා කියලා හඳුනනවා. ඒ කියන්නේ දෘෂ්ටි කලාපයේ සිග්සැග් ලයින්ස්, තනින් තන නොපෙනෙන කලාප හෝ දීප්තිමත් කලාප පෙනෙන්න ගන්නවා. ඉරුවරදය එහෙම නැත්නම් මිග්‍රේන් ඇති වෙන්නේ කොහොමද කියලා මේ වනතෙක් හරියටම හොයාගෙන නැහැ. නමුත් මේ මොලේ රසායනික වල හා රුධිර සැපයීමේ ඇතිවන වෙනස්කම් නිසා ඇතිවෙනවා කියලා මේ වන විට කරලා තියෙන පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ හිසරදය ඇතිවෙන එක උත්ප්‍රේරණය කරන්නේ මොනවද කියලා. මානසික පීඩනය, නිින්ද අඩුකම නිසා මේ හිසරදය ඇතිවෙන එක උත්තේජනය වෙන්න පුළුවන්. ඊට අමතරව ඇතැම් ආහාර නිසාද මේ හිසරදය ඇතිවෙනවා. චීස්, චොකලට්, කෝපි වගේ ආහාර එවැනි උදාහරණ කීපයක්. ඒ වගේම කාන්තාවන්ගේ නම් හෝමෝන වෙනස්කම් සිදුවෙනකොට මේ හිසරදය ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් මෙන්සස් වීමට ආසන්න වන විට මේ ඇතිවෙනවා. තද ආලෝකය, ඒ කියන්නේ ෆ්ලෑෂ් ලයිට් නිසා, ඇතැම් සැර සුවඳ නිසා, විශේෂයෙන් තීන්ත වර්ගවලින් සැර පර්ෆියුම් වලින් එන සුවඳ නිසා මේ හිසරදය ඇතිවෙන එක උත්ප්‍රේරණය වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවරදය සඳහා තියෙන ප්‍රතිකාර මොනවද කියලා. හිසරදය පවතින අවස්ථාවේ ඒ පාලනය සඳහා වේදනානාශකයක් භාවිතා කරන්න පුළුවන්. එය හිසරදයේ බරපතලකම අනුව වෙනස් වෙනවා. සුළු හිසරදයක් නම් පැරසිටමෝල් භාවිතා කරන්න පුළුවන්. තදබල වේදනාවක් පවතිනවා නම් ඩයික්ලොෆෙනක් සෝඩියම්, අයිබුප්‍රොෆෙන් වගේ වේදනානාශකයක් භාවිතා කරන්න. හිසරදය ඇතිවීගෙන එනකොටම මේ වේදනානාශක ගැනීමෙන් කැක්කුම පාලනය කරගන්න පුළුවන්. නමුත් අනවශ්‍ය ලෙස වේදනානාශක වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් හිසරදය තව තවත් වැඩිවීමේ අවදානමක් පවතිනවා. ඔක්කාරය හෝ වමනයම් පවතිනව නම් එය පාලනයට මෙටොක්ලොප්‍රොමයිඩ් වැනි ඖෂධයක් භාවිතා කරන්න පුළුවන්. මිග්‍රේන් ඇතිවීම පාලනය සඳහා ඖෂධ කීපයක්ම පවතිනවා. උදාහරණයක් ලෙස ට්‍රිප්ටෑන්ස්, ඇන්ටිකන්වල්සන්ස්, බීටා බ්ලොකර්ස්, ට්‍රයිසයික්ලික්ස්, ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් වගේ ඖෂධ භාවිතා කරන්න පුළුවන්. වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔබට සුදුසු ඖෂධය වෛද්‍යවරයා විසින් නියම කරනු ලබනවා. වැදගත්ම කාරණය තමයි හිසරදය වරින්වර ඇතිවීම වැළැක්වීම සඳහා අපට අපගේ ලයිෆ් ස්ටයිල් එකේ මොනවද වෙනස් කරගන්න ඕන කියන එක. දිනපතා ක්‍රමවත් නිින්දක් ලබා ගැනීම, මානසික ආතතිය පාලනය, දිනපතා හොඳින් ජලය පානය කිරීම මේ සඳහා ඉතාමත්ම වැදගත්. ඊට අමතරව හිසරදය ඇතිවීම උත්තේජනය කරන ආහාර වර්ග හඳුනාගෙන ඒවා ආහාරයට ගැනීමෙන් වැළකීමක් සිදු කරන්න. මේ සඳහා අපිට මිග්‍රේන් ඩයරි එකක් මේන්ටේන් කරන්න පුළුවන්. හිසරදය ඇතිවන සෑම දිනයක්ම සටහන් කිරීම මගින් ඒ දිනවල හිසරදය ඇතිවීමට හේතුණු කාරණය පහසුවෙන් හඳුනගන්න පුළුවන්. ඒ වගේම පෝෂ්‍යදායී සම්බල ආහාර වේලක් ගැනීම, මානසික ආතතිය පාලනය සඳහා ව්‍යායාම, භාවනා කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. අවසාන වශයෙන් මිග්‍රේන් කියන්නේ ඔයා අත්විඳින දරුණුම හිසරදය වුණත් ඒ සඳහා නිවැරදි ප්‍රතිකාරය නියමිත වේලාවට ගැනීමෙන් ඔබට මේ පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවරදය සම්බන්ධයෙන් ඔබට කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.